හරි. එහෙනම් දැන් අපි ජලයේ ඊළඟ ගුණය කතා කරමු. ඊළඟ ගුණය තමයි ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය කියලා කියන්නේ. හරි. එතකොට දැන් වතුර ගත්තොත් එහෙම වතුර සෑහෙන දේවල් දිය වෙනවනේ. වතුරේ මොනවද දිය වෙන්නේ? සීනි දිය වෙනවා. එයින් අපිට දෙගිනේ කියලා දෙකක් හදාගන්න මොන පුළුවන්. නේද? හරි. එතකොට කාහර ටික දිය වෙනවා. කිරි පිටි ටික දිය වෙනවා. නේද? ලුණුත් දිය වෙනවා. හරි. සෑහෙන දේවල් ගොඩක් වතුරේ දිය වෙනවා. හරි. ඉතින් ඒකත් එක්ක වතුරේ සෑහෙන දේවල් ටිකක් දිය වෙනවා. හැබැයි දිය නොවන දේවලුත් තියෙනවා. හරි. එතකොට මේ ජලය ද්‍රාවකයක් විදිහට ක්‍රියා කරනවා. හරි. ඒ ද්‍රාවණය තුල යම් යම් දේවල් දිය වෙලා තියෙන්න පුළුවන්. ලුණු දිය වෙලා තියෙන්න පුළුවන්, සීනි දිය වෙලා තියෙන්න පුළුවන් නේද? හරි. දිය වෙලා තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට ද්‍රව්‍ය ජලයේ දිය වෙන්න බලපානවා ජලයේ ද්‍රවීයතාවය. මොකක්ද ජලයේ ද්‍රවීයතාවය කිව්වේ? අපි ඒක දන්නවා. මෙන්න මේ විදිහට තියෙනවා ජල අණුවක්. එතකොට මේ ජල අණුවේ ඔක්සිජන් මත භාවික ඍණ ආරෝපණ තියෙනවා. හයිඩ්‍රජන් මත භාවික ධන ආරෝපණ තියෙනවා. ජල අණුව පුරාවට අසමාන විදිහට තමයි ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හරි. ආරෝපණ ව්‍යාප්තිය කියන්නේ කොහොමද? අණුව පුරා අසමානයි. හරි. අන්න ඒකත් එක්ක අපි කිව්වා ආරෝපණ අසමානව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් ඒකට ද්‍රවීයතාවය කියනවා. හරිද? එහෙනම් මෙන්න මේ ද්‍රවීය ගුණය තමයි ද්‍රව්‍ය දිය වෙන්න බලපාන්නේ. පැහැදිලිද? ද්‍රව්‍ය දිය වෙන්න බලපාන්නේ මෙන්න මේ ද්‍රවීයතාවය කියන්නේ. හරි. දැන් මේක සුළුෙන් හරි ධන ආරෝපණ සුළුෙන් හරි ඍණ ආරෝපිත පරමාණු තියෙනවා. හරිද? එහෙනම් අපි ගමුකෝ සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණුනේ. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් ධන අයන තියෙනවා. ඒ වගේම ක්ලෝරයිඩ් ඍණ අයන තියෙනවා. පැහැදිලිද? ධන අයන කැමති ඍණ අයන වලට. ධන ආරෝපණ කැමති ඍණ ආරෝපණ වලට. එහෙනම් මෙන්න මේ ඍණ ආරෝපිත ක්ලෝරයිඩ් අයන බාධිකව ධන ආරෝපිත හයිඩ්‍රජන් අයන ළඟට ආකර්ෂණය වෙනවා. හරිද? එතකොට ධන ආරෝපිත සෝඩියම් අයන බාධිකව ඍණ ආරෝපිත ඔක්සිජන් ළඟට ආකර්ෂණය වෙනවා. පැහැදිලිද කන්දරේ? හරි. ඇයි ධන අයන කැමති ඍණ අයන වලට ධන ආරෝපණ කැමති ඍණ ආරෝපණ වලට. පැහැදිලිද කතන්දරේ? හරි. දැන් මෙන්න මේ ක්‍රියාවලියින්ද සෝඩියම් ක්ලෝරයිඩ් වතුරේ දිය වෙනවා. එතන මේ තියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීම. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම මේක වතුරට දැම්මම මේක අයනික සංයෝගයක් නේ. සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන බවට මේක පිටවෙනවා. අයනික සංයෝගයක් ඉන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අයනික සංයෝග මොකද වෙන්නේ? වතුරේ දිය වෙනවා. අයනික සංයෝග. පැහැදිලිද කතන්දරේ? හරි. එතකොට දැන් මෙන්න මේ භාගික ඍණ වලට සෝඩියම් අයන ආකර්ෂණය වෙනවා. මේ භාගිකව ධනාරෝපිත හයිඩ්‍රජන් පරමාණු වලට ක්ලෝරයිඩ් අයන ආකර්ෂණය වෙනවා. මම මේ දෙකක් විතරක් කියන්නට. පැහැදිලිද? අන්න ඒකත් එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු වතුරේ දිය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගමු ග්ලූකෝස් වගේ එකක්. දැන් ග්ලූකෝස් වතුරේ දිය කරලා තියෙනවද ඔයාලා? ග්ලූකෝස් වතුරේ දිය කරලා තියෙනවා. ඊට පස්සේ ඒක බොන්න පුළුවන් නේ. හරි. දැන් අපි බලමු ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙන්න සාමාන්‍ය විදිහට ජල අණුව ඉන්නවා. ඒකට අපි දන්නවා දැන් ඔක්සිජන් මත භාගික ඍණ ආරෝපණ කියනකොට හයිඩ්‍රජන් මත භාගික ධන ආරෝපණ තියෙනවා කියලා. හරි.
ඊට පස්සේ ග්ලූකෝස් ගත්තොත් එහෙම ග්ලූකෝස් වල අණුක සූත්‍රය තමයි C6යි H12යි O6. හරි ග්ලූකෝස්. අපිට ඉස්සරහට කාබෝහයිඩ්‍රේට් යටතේ මේවා ගැන ඉගෙන ගන්න ලැබෙනවා. හරි. එතකොට මෙන්න මේ ග්ලූකෝස් ගත්තාම මෙයාලගේ ව්‍යුහය ගත්තොත් හරි. මෙයාලගේ ව්‍යුහයේ දැන් මේක වතුරේනේ දිය කරන්නේ. හරි. වතුරේ දිය කරනකොට මෙයාලගේ ව්‍යුහය මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි ගන්න. හරි. එතකොට කාබන් පරමාණු මෙන්න මේ විදිහට 1 2 3 4 5 6 ඔය ආදී වශයෙන් ඉන්නවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඔය ග්ලූකෝස් අණු තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ග්ලූකෝස් අණු වල තියෙනවා මේ OH කාණ්ඩ බලන්න. හරි. දැන් මේ විදිහට OH කාණ්ඩ තියෙනවා. මෙන්න OH කාණ්ඩයක් තියෙනවා. මෙන්න OH කාණ්ඩයක් තියෙනවා. මෙන්න OH කාණ්ඩයක් තියෙනවා. මෙන්න OH කාණ්ඩ තියෙනවා. හරි. ඔය OH කාණ්ඩයක් මම පොඩක් දිගහැරලා ඉඳුවොත් අර ජලයේ තියනවා වගේම තමයි වෙන්නේ. හරි. එයාගේ තියෙනවා බන්ධන හදන්න දායක නොවිච්ච මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙක. හරි. ඒකත් එක්ක මෙයා මතත් බාහික ඍණ ආරෝපණ තියෙනවා. හයිඩ්‍රජන් මත බාහික ධන ආරෝපණ තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අර ග්ලූකෝස් අණු වල ඔය විදිහට තියෙන OH කාණ්ඩ ජල අණුවත් සමග මොනවාද හදාගන්නේ? බන්ධන හදාගන්නවා. එයා හයිඩ්‍රජන් බන්ධන හදාගන්නවා. ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර. හරි. දැන් අපි ගත්තොත් අපි ගමු මෙන්න මෙතන තියෙනවා කියලා glucose අණු OH කාණ්ඩය. එතන මෙතන තියෙන්නේ දැන් බාධික ඍණ ආරෝපණ. එතකොට මේ බාධික ඍණ ආරෝපණ සහ හයිඩ්‍රජන් පරමාණුවේ බාධික ධන ආරෝපණ ආකර්ෂණය වෙනවා. පැහැදිලිද? ආකර්ෂණය වෙලා එතන හදනවා මොකද්ද? හයිඩ්‍රජන් බන්ධනය. පැහැදිලිද? හයිඩ්‍රජන් බන්ධනය හදනවා. තේරුණාද කතාව හරි? එතකොට දැන් ග්ලූකෝස් අණුවේ OH කාණ්ඩයේ H එක ඉන්නවනේ මෙහි. මෙයාගේ බාධික ඍණ මෙයාගේ බාධික ධන. එහෙනම් බාධිකව ධන ආරෝපිත හයිඩ්‍රජන් බාධිකව ඍණ ආරෝපිත ඔක්සිජන් සමග හයිඩ්‍රජන් බන්ධනයක් ඇති කරගන්නවා. අන්නේ ඇති කරගන්න බන්ධනකින්ද ග්ලූකෝස් මොකද වෙන්නේ? වතුරේ දිය වෙනවා. පැහැදිලිද? ග්ලූකෝස් වතුරේ දිය. හරි. එතකොට දැන් මෙන්න මෙතනදී මෙතන එහා පැත්තේ දේවල් ටික මම අඳින්න යන්නේ නෑ. මෙතන එහා පැත්තේ බන්ධන ටික මොකොත් මම අඳින්න යන්නේ නෑ. මොකද එහෙම අඳින්න ගියොත් එහෙම ඒක දැනට ඒක සංකීර්ණ වෙන හින්දා එතන තියෙන්නේ හැබැයි මොනවද? ග්ලූකෝස්. පැහැදිලිද? හරි. ග්ලූකෝස් තමයි. ඒකේ මේ පැත්තට තව බන්ධන තියෙනවා. හරි. මේක තව තියෙනවා. මේක තව තියෙනවා බන්ධන ග්ලූකෝස්. එලා ඉවර නෑ. හරි. මේක තමයි ග්ලූකෝස් අණුව.
ඉස්සරහට කතා කරනවා මෙයා ගැන. එතකොට ග්ලූකෝස් අණුව ජලයේ එක්ක මොනවාද හදාගන්නේ මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන හදාගන්නවා. එතකොට මේකත් හයිඩ්‍රජන් බන්ධනයක් මේකත් හයිඩ්‍රජන් බන්ධනයක්. හයිඩ්‍රජන් බන්ධනය. හරි. එතකොට මේ මොනවාද? ග්ලූකෝස් අණු. ग्लूकोज अणु තේරුණාද? හරි. එහෙනම් ජලයේ අයනික සංයෝගත් දිය වෙනවා. ජලයේ ග්ලූකෝස් වගේ බාධික ධන ආරෝපණ බාධික ඍණ ආරෝපණ තියෙන ද්‍රවීය සංයෝගත් දිය වෙනවා. පැහැදිලිද? දැන් බාධික ධන සහ බාධික ඍණ විදියට ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අණුව තුල අසමාන විදියටනේ ආරෝපණ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේ එකකටනේ අපි කිව්වේ ද්‍රවීය අණුවක් කියලා. එහෙනම් වතුරේ ද්‍රවීය අණු දිය වෙනවා ග්ලූකෝස් වගේ. වතුරේ අයනික සංයෝග දිය වෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම තව සංයෝග තියෙනවා සමහර එන්සයිම් ලයිසෝසයිම්ස් කියලා එන. ඒ වගේ ද්‍රවීය කොටසුත් තියෙනවා අයනික කොටසුත් තියෙනවා. එහෙනම් ද්‍රවීය සහ අයනික කොටස් දෙකම කියන ලයිසෝසයිම්ස් වගේ එන්සයිම් වතුරේ දිය වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මේ වතුරේ දිය වෙන්න මේ හේතුව උනේ මොකද? ජලයේ තියෙන ද්‍රවීයතාවය කියන එක. පැහැදිලිද? ද්‍රවීයතාවය කියන එක තමයි යම්කිසි දෙයක් මේ වතුරේ දිය වෙන දේවල් ටික දිය වෙන්න හේතුවක් වුනේ. පැහැදිලිද? එහෙනම් අයනික සංයෝග වතුරේ දිය වෙනවා. ग्लूकोज වගේ ද්‍රවීය සංයෝග වතුරේ දිය වෙනවා. ඒකට මෙතන මේ ඇදලා තියෙන්නේ ग्लूकोज ජලයේ දිය වෙනවා. ग्लूकोज ජලයේ දිය වීම. හරි. පැහැදිලිද කතන්දරේ? හරි. දැන් එහෙනම් අපි ටියුට් එකට යමු. මෙන්න ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය කියන කොටසට ජලයේ ද්‍රවීයතාවය නිසා ජලයට ලැබී ඇති ගුණයකි. හරි. භාගික ධන ආරෝපණ තියෙනවා, භාගික ඍණ ආරෝපණ තියෙනවා. අසමාන ලෙස තමයි ආරෝපණ වියම් කරලා තියෙන්නේ. ද්‍රවීය අණු උදාහරණ ග්ලූකෝස්, අයනික සංයෝග උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ද්‍රවීය සහ අයනික යන ප්‍රදේශ දෙකම සහිත ලයිසෝසයිම් ඒවා ජලයේ දිය වේ. ලයිසෝසයිම් කියන්නේ එන්සයිම්. හරි. ඒවත් වතුරේ දිය වෙනවා. අන්න මේ පොයින්ට් එක සම්පූර්ණයෙන් highlight වෙන්න ඕනේ. MCQ structured අහන්න පුළුවන්. ජල අණු එක් එක් ද්‍රව්‍ය අණු වට කර ඒවා සමග හයිඩ්‍රජන් බන්ධන සාදයි. මෙන්න හදලා තියෙනවා හයිඩ්‍රජන් බන්ධන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර. එම නිසා ද්‍රව්‍යතාවය අයනික ස්වභාවය මත නොව ද්‍රව්‍යයක ද්‍රවීයතාවය මත රඳා පවතී. ඒක ද්‍රව්‍යතාවය කියන එක අයනික ස්වභාවයක් මත රඳා පවතින්නේ නැහැ. සම්පූර්ණයෙන් අයන බවට පැත්තෙන්නේ නැහැ හැම එකක්ම. අයනික ස්වභාවය මත රඳා පවතින්නේ නැහැ. ඒ ද්‍රව්‍යයේ තියෙන ද්‍රවීයතාවය මත තමයි රඳා පවතින්නේ. පැහැදිලිද? හරි. හරි. දැන් එතකොට ඔයාට මම ආය රූප සටහනක් දීලා තිනවා ජලයේ දිය වෙන ප්‍රෝටීන විදියට. රූපයක්. ඒ ජලයේ දිය වෙන ප්‍රෝටීන විදියට තියෙන්නේ ලයිසෝසයිම් කියන ප්‍රෝටීනය. පැහැදිලිද? එතන වරහන් ඇතුලේ ලියා ගන්න ලයිසෝසයිම් කියලා. ලයිසෝසයිම්. ඒ වගේම මම ඔයාලට දීලා තියෙනවා අයනික සංයෝග ජලයේ දියවීම. අයනික සංයෝග ජලයේ දියවීමට මම දීලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වතුරේ දිය වෙන එක. හරි. sodium chloride වතුරේ දිය වෙන එක තමයි කියන්නේ. table salt dissolving in water. මේ සලුණු වතුරේ දිය කරලා තියෙන එක තමයි ඔය වෙන්නේ. හරි. පැහැදිලිද මේ කතන්දර ටික? හරි. එතකොට දැන් මේ රූප සටහනේ තියෙන විදිහට ජලාණු රාශියක් ලයිසෝසයිම් වටේ ඉන්නවා. ක්ලෝරයිඩ් අයන වටේ ජලාණු රාශියක් ඉන්නවා. සෝඩියම් අයන වටේ ජලාණු රාශියක් ඉන්නවා. පැහැදිලිනේ? හරි. එතකොට මම මෙතනදී කීපයක් ඇන්දේ මේ වෙන වැඩේ පැහැදිලි කරන්නයි. තේරුණානේ? හරි. හරි. එහෙනම් අපි දැන් යම් ලියන පොතට ගිහිල්ලා මාතෘකාව ලියමු. ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය. ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය.
ද්‍රාවකයක් ලෙස ඇති සර්පණිකමත්වය හරි. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීම කියලා මෙයාව ඇඳගත්තා. ග්ලූකෝස් ජලයේ දියවීම කියලා අරයව ඇඳගත්තා.